යෝ මට මතක නෑ මම පොත ගෙනල්ලා නැන්ද කොහෙන් හිටපන්කො බලන්න. ඊයේ බං මගේ බෑග් එකේ තිබ්බ කනිස් ගෙනියේ නෑ. මේක තමයි කන්න ඇත්තේ. හාල් මැස්සා. මේ හොඳ හිතින් ගත්තා නම් දීපන් හරිද? බලපන්කො බං. මේ ළමයට හැමදාම බයින්න එපා හොරගම් කරනවා කියලා. මෙයා පාවෝ. ඔයව ගණන් ගන්න එපා සිරි. බලපන්කො සාරේ කියන්නේ. අනේ මම පැත්තකට වෙලා හිටපන්. කවුද බං මේකට කලිසම් වන්දාන්නේ? මේ මල්ලගේ තියෙනවා මං අදිනදි කොට ගවුවා. මං හෙට එද්දි ගේන්න. අපි මුට අන්දමු. මල්ලගේ තියෙන අනික් යවුවා. මේකට හරියන්නම ගවුමක් තමයි. අඳිනකම් බලා හිටපිය. අඳීම. මොනවද කරන්නේ? බනිස් හොරා. බරයක් බටියන්ද. අද නම් මං ටීචර් කියනවා මං කේක හරියන්න දාන්න මම තිබෙන යන්න ඕනි. මේ ආන්ත අපේ තාත්තගේ බර්ත්ඩේ නම. මම ඕක කියනවා මම හැමදාම මට ඕම කියනවා. කියපිය මම බය වෙන්නේ නැහැ. තෝපේ තාත්තගේ බර්ත්ඩේට. ළමයි නිශ්ශබ්ද වෙන්න. ටීචර් මේ ටීචර් කියන්න මම කියපිය තෝපේ අම්මා මොනවද? කඩවල ළඟට කිව්වේ? කඩවල ළඟට ඉන්න දෙන්න බලන්න. එක එක. තෝපේ අම්මා තුමස ඔයිඩරේනේ කියපිය. PHI නිර්මාල් ඉන්නවා මැඩම්. ICU ඩිල්ෂන් ඉන්නවා ටීචර්. LIC රුක්ෂලා ඉන්නා ටීචර් ඉන්නවා. OPD සෙවන්ති ඉන්නවා ටීචර්. හරි. මෙහෙවර උඹ මොකද ආවේ නැද්ද ඉස්කෝලේ? මේ ක්ලිනික් ගියා මැඩම්. ඒ මොකටද බං? ත්‍රිපෝස ගන්න. කාටද? අපේ අම්මට. ඒ මොකෝ? අපේ අම්මට ආපහු මෙහෙම වුණානේ මැඩම්. උඹලට තාත්තා නැතිලා අවුරුදු 5ක් නේ බං. තාත්තා නැති වුණාට අම්මා නැති වෙලා නෑනේ මැඩම්. ඒකත් ඇත්ත. ඇතේවිති. හරි ළමයි. දැන් එහෙනම් තේරෙමල්ලා ගණපති දෙන්න ඉල්ලගන්න. මම උඹලගේ ප්‍රශ්න අහනවා. එක එක නැගිටලා උත්තර දීපියව. අනේ ටීචර් හැමදාම උදේට ගණන් වෙන විෂයක් කරමු. එහෙනම් මොකද කරන්නේ? එහෙනම් ඔබ ගිහින් උගන්න ගන්න. උඹ බලයන්ක මම මෙතන ඉඳන් ඉගෙන ගන්න. මට ඕනේ එක මෙතන උගන්න නෑ උඹට ඕනේ එක කරන්න මං ඕනේ. හතරට හතරක්. එකට එකතු කරාම කීයද? නිර්මල් හතරයි 9යි මැඩම්. 9යි. උත්තරේ 9යි. 4 එකට එකතු කරාම උත්තරේ 9යි. ඔව් මැඩම් 4යි එකට එකතු කරාම 9යි. දගනි මාණ්ඩ පුතිකයා. තේසන් මට අයියෙන් කතා කරොත් මං කියනවා අම්මට. අම්මට කියනවා. එහෙනම් ඔබ අම්මගෙන් අහගනි. එහෙනම් අම්මගෙන් අහගනින් ඔබ. මට ඕන විදිහට පාන්ති අතර ඉඳපන්. ගහපිය දන. ගහපිය. ඔව්. ඔක්සලා. හතරයි. හතයි ටීචර් හතයි. ඔව්. විතුරේ කුඹ කෑවා. හතයිද? හතයි හතරේ. ඉඳගනි. සෙවන්ති. උඹ තමයි ටිකක් හරි මොලේ තියෙන ගෑණි. මොකද හටන්නේ? ඉඳගනි මෙතන ඇවිල්ලා. චි. මම උඹගෙන් අහනවා අඩු කිරීමේ ප්‍රශ්නයක්. දැන් එකතු කිරීමේ තොපි ඔක්කොම පුළුවන් නේද? හරිද? සෙවන්ති. ඔන්න ගහක කුරුල්ලෝ 7 දෙනෙක් ඉන්නවා. මං එකෙක්ට වෙඩි තියනවා. ඔව්. ඒක බැල්ල වැටෙනවා. අත්තේ කුරුල්ලෝ කී දෙනෙක් ඉතුරුයිද? කිව්වත් නෑ කියපන්කෝ. එකෙක්වත් නෑ ටීචර්. ඇයි ඉතුරුවා මක දැම්මද? ඉතින් ටීචර් ඉතුරු උන් ඇති ඒ අත්තේ. මෙතන කොහෙන්ද ටීචර් ඉතුරුව? අනේ ගල් ඉබ්බි. මැඩම් අර කුරුල්ලට වෙඩි තිබ්බහම වෙඩි සද්දෙට අනිත් උන් ඉගිලෙනවනේ. මාරුනේ. මාරු උත්තරේ. අපුඩියක් ගසන්න. උඹලා දැන් එකට හරිය
ඔක්කොම කැඩුවා. මේ අප ගහන්නේ නෙවෙයි බං මේ පිරෙන කමක්. ඒක හෙත් නෑ ටීචර්. මේ සැරේ මල් විතරයි. එඩි හැදුන්නේ නෑ. ඒකනේ උඹලට අඩු කිරීම සුපිරියට පුළුවන්. සුපිරි. බහපල කරපො. පෙරගන්නලා සිංහලකො. පාටියක් ලියාගන්නilla. ගස් ගෙඩි කඩන කොල්ලා නිමල් දකි. ටීචර් තිත තියන්න ඕනි කොතෙන්ද? ඒක උඹලට ඕනි දෙයක් තියාගන්නilla මම ඕක තනන්නත් දෙන්නේ. එහෙනම් අපි අද වාක්‍ය හදමු උත්තර පුරුෂේ. මම නම් මි අපි නම් මු. මම මි අපි මු. මම මි අපි මු. මම මි අපි අයියනේ. එක එක වාක්‍ය කිය බලන්න. නිර්මල් ලොකු වෙලා මම වෙමි නාට්ටාමි. මරුනේ. එක පාරේ මුත්තරේ හරි අපිට එක සම්පත්. ඊළඟට අපි ගමු රිසන්ගේ. රිසන් කියන්නකෝ. මොනවද බං ඔය ගලන්නේ? ටීචර් උඩ චූ වෙලා. ඉඳ ගන්න. ඊළඟට රුක්සලා. ටීචර් මට ටීචර්ට කඩක් කියන්න තියෙනවා. මොකද පුතේ? තාත්තා කිව්වා මේ ෆෝන් එකට බිසි දාලා තියෙන එක අයින් කරගන්න කියලා. ලියාගන්නilla වාක්‍ය. තාත්තට කියන්න හා කියලා. ටීචර් දැන් වාක්‍යයක් කියන්නද? එපා. මට ලොස්සනේ. කියන්න බෑ දැන් මම මට ලොස්සන වාක්‍යයක් කියවෙන්නද? ඊළඟට සෙවන්ටි. අපිට උගන්වන ටීචර් ඇයි මෙච්චර අමු? වව්! සුපිරි! අපිට අකස බලලා. අපි දක්වන්න බලන්න. මරු. ඊළඟට ගෙදර වැඩි ඉවරද? ඔව් ටීචර් කරා අපි. චිත්‍රාට? ඔව්. එහෙනම් බලමුනේ එක එක ආගෙන. නිර්මාල්ගේ මොකද්ද මන්නේ? කළු පාට විතරයි කිසි දෙයක් පේන්නේ නැහැ. ඔයා අපේ ගෙදර ටීචර්. ඉතින් මම මේ කළු පාට නේද තියන්නේ? එදා ලයිට් තිබෙන්නේ නැහැ. හඳ එළියක් නැහැ. අමාවක. මේ ගෙදර තිබ්බේ ඔහම තමයි ටීචර්. මරු! ජාත්‍යන්තරයට යවන්න ඕන චිත්‍රා. ආයි ගස පල්ලක එක. ඊළඟට නිර්සාංගික. මේ මොකද්ද මේ කණුවක් උඩ චූටි බෑණයක් වගේ? ඕක තමයි මේඩම් අපේ අක්කට හදලා තියෙන අනාගත ගේ. ඒ මොකද? ඒකිට මැඩම් මේ රටවට එක කොල්ලනේ. ඒ ඉඳ එම්ගින් බේර ගන්න ඕනේ ඉඳ හදලා දෙන්නවා කිව්වේ එක්ටයිම් ගේ ඕක. එහෙම එකක් හදලා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද? ඊළඟට සෙවුවන් ටික. මොකද්ද මම්මේ? ටැබලි ගෙඩි පුංචිලා නඳලා. දුවඩන් ගෙඩි මොහ විශාලවට නඳලා. ඔය ටීචර් කොසල් අයිතුමාගේ සිහින දාසයනේ. හැබේට. හිතලා තියෙන දුර. මොරුවේ? ඒක හොඳයි. රුස්සලා. මොකෝ මම්මේ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි මේ පැත්තකට වෙලා මේ දාලා කදිරියක් කපලා. ඒ අම්මයි තාත්තයි ටීචර්. ඇයි තුම කැපුවේ? අම්මයි තාත්තයි හැමදාම රණ්ඩු වෙනවා. එතකොට මේ ධර්මන්දිය ගොතාගෙන යටට වෙලා අඬා ඉන්නේ. ඒ මමයි නංගි. එතකොට මේ මුස්පෑතු පාන්දිල ගෑනියක් වගේ ඉන්නේ උඩ. ඒ ටීචර්. මොරු. ළමයි ආගියක් ලියාගන්නකෝ. හිතමුද එන? කොහෙද කමන්නේ? තාත්තට කියන්න බිසි අයින් කරන්නේ නෑ කියලා. ටීචර්. එහෙනම් පුතේ අතට පාඩි ඉවරයි. ආයි කොහොම? ටීචර් නේතු. නේතු කොහොමද කියලා නඩගනියෝ. මොන මගලද මේ අකෝ?